left is right. Chasing stars and holding you. I can't see the end, but we'll see it through. Times don't fly too high. Be sure to keep the ground in sight. Fly forever if you keep it tight. Love the world but keep the sky on your mind. So high I'm hypnotized. What's up is down, what's left is right. Chasing stars and holding you. I can't see the end, but we'll see it through. Times don't fly too high. Be sure to keep the ground in sight. Fly forever if you keep it tight. Love the world but keep the sky on your mind.
හොඳයි අද උදේ 6:45ට කොළඹ කොටුවෙන් කංකසන්තුරේ බලා දාගෙන යන සීඝ්‍රගාමී දුම්රියෙන් අපි අනුරාධපුරයට ඇවිල්ලා අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ තන්තිරි මලේ පැත්තට. තන්තිරි මලේ ඓතිහාසික රජ මහා විහාරය තමයි ඔබ මේ දකින්නේ. ඉතින් තන්තිරි මලය ඓතිහාසික මෙන්ම වඩාත් පෞරාණික භූමියක් ලෙසයි කවුරුත් පිළිගනු ලබන්නේ. කාතරත් ගෞරවයට පත් වෙලා තිබෙන්නේ ඒ විදිහට තමයි. ඉතින් මනා වූ බෞද්ධ ශිෂ්ටාචාරයකට හිමිකම් කියන මෙම විහාරය වර්තමානයේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ 366 ග්‍රාම නිලධාරී වසම තුළ පිහිටා තිබෙනවා. මේ ඔබ දකින්න ඇතුළු වෙනකොටම තන්තිරි මලේ මේ සිද්ධාස්ථානයේ ඔබට නැරඹීමට තිබෙන ස්ථාන කිහිපයක් ඒ පූර්ව තමයි මේ දකින්නේ. ඉතින් ඈතින් දිස්සෙනවා තන්තිරි මලේ රජ මහා විහාරයේ චෛත්‍ය රාජානන් වහන්සේ හරිම දර්ශනීය විදිහට. ඉතින් අපි පොඩ්ඩක් හවස් වෙලා තමයි ආවේ. මොකද මේ තන්තිරි මලේ වැඳ පුදා ගන්න ඔබ පැමිණෙනවා නම් අනිවාර්යෙන්ම එක්කෝ උදේ පාන්දර එන්න ඕනේ. එහෙම නැත්නම් හවස් වෙලා ඉන්න ඕනේ. මොකද ගල් තලාවක් මත තමයි මේ විහාරය පිහිටලා තියෙන්නේ. ඉතින් ඇවිදින්න කරන්න පොඩ්ඩක් අමාරුයි. ඊට එළිය පතිත වෙනවා මේ ගල් වලට. ඉතින් රස්නෙත් පොඩ්ඩක් වැඩි. ඒ නිසා එනවනම් හොඳම වෙලාව තමයි උදෑසන. එහෙම නැත්නම් හවස් භාගේ. අපි ඉතින් 4යි මාරට වගේ තමයි තන්තිරි මලට ආවේ. ඉතින් හොඳම වෙලාව. හරිම සිසිලයි. මේ ගල් රත් වෙලා නැහැ. හිරු රශ්මිය පතිත වෙන්නේ නැහැ. ඔබට පේනවා ඉස්සල්ලා හිරු බැහැගෙන යන අලංකාර දර්ශනය. මේ වටපිටාව හරිම අලංකාරයි. හිත නිවනවා. ඉතින් අපි එනකොටත් මහා ලොකු පිරිසක් හිටියේ නැහැ. වන්දනාකරුවන් කීප දෙනෙක් හිටියා. ඉතින් හරිම සංසුන්ව කලබලයෙන් තොරව වන්දනාමාන කරගන්න අපට හැකියාව ලැබුණා. ඒ නිසා මේ තමයි තන්තිරි මල මේ පොද බිමේ පිහිටවා තිබෙන අෂ්ටඵල බෝධීන් වහන්සේ. ඉහළම තමයි පිහිටලා තිබෙන්නේ. ඉතින් ගල් තලාවේ ඉහළටම ගියාම හරි ලස්සනට මෙන්න මේ වගේ දර්ශන දැකලා බලා ගැනීමේ හැකියාව තිබෙනවා. හරිම සංසුන්ව හිත නිවා ගන්න හොඳම තැනක් තමයි මේ තන්තිරි මලය කියලා කියන ඔබට පේනවා ඇති. මුළු හාත්පස ඒකාකාරව හරි ලස්සනට පේනවා. උඩට ආවම වැව් පොකුණු මේ වගේ තවත් සිද්ධාස්ථාන පරිසරය මේ මහා විලච්චිය අවට ගම් දනව් හරි ලස්සනට පේනවා. ඒ නිසා හිත නිවන තැනක් තමයි තන්තිරි මලය කියලා කියන්නේ. ඉතින් වැඳ පුදා ගන්නවා වගේම වඳිනවා වගේම විඳින්නත් හොඳම ස්ථානයක් තමයි තන්තිරි මලය කියලා කියන්නේ. ඒ නිසා අනුරාධපුරයට આવොත් අනිවාර්යයෙන්ම තන්තිරි මලේ මේ ඓතිහාසික රජ මහා විහාරස්ථානයට පැමිණෙන්න අමතක කරන්න එපා. මොකද තමන් පැමිණි ගමනේ වටිනාකම දෙගුණ තෙගුණ වෙනවා. මේ වගේ තැන් වලට ඇවිල්ලා පොඩ්ඩක් වෙලා ඉන්න පුළුවන් නම් මේ ඔබට පේන්නේ හිරු බැසගෙන යන දර්ශනය. උඩට ආවම හරි ලස්සනට මේ දර්ශනය පේනවා. සජීවීව විඳ ගන්න ඔබට පුළුවන් නම් හරිම ලස්සනයි. මේ ඈතින් පේන්නේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ. ළඟට ගිහිල්ලා වීඩියෝ කරන්න බෑ මේ ස්ථානයේ. අපි ඉන්න වෙලාවේ ඒ නිසා පොඩ්ඩක් ඈත ඉඳලා මේ වීඩියෝ එක ගත්තේ. හරිම ලස්සන දර්ශනයක් තමයි මේ වෙන්නේ. මේ අර මං සඳහන් කරේ ඉර බැහැගෙන යන වෙලාව. මේ වෙලාව තමයි හොඳම වෙලාව. හිත නිවා ගන්න, වන්දනාමාන කරගන්න හොඳම වෙලාවක් තමයි හවස් වරුව තන්තිරි මලයට ආවොත්. ඉතින් තන්තිරි මලය යනු
ශ්‍රී ලංකාවේ පැරණිතම ජනාවාසයක් කියලා තමයි සඳහන් වන්නේ. මහින්දාගමනයට පෙර සිටම ලංකාවේ ජනාවාස පැවති බවට හොඳම සාක්ෂියක් තමයි තන්තෙරි මලය කියලා කියන්නේ. ඊට සාක්ෂි බොහෝ තිබෙන බව තමයි සඳහන් වන්නේ. විශේෂයෙන්ම මිනිසුන් භාවිත කළ මෙවලම් හමුවේ තිබෙන ශිලා ලේඛනවල යම් දේවල් සටහන් වෙනවා. චිත්‍ර සහ මූර්ති මෙහිදී දැක බලා ගන්නට ඔබට හැකියාව තිබෙනවා. ඉතින් ඒ තමයි ඓතිහාසික සාධක තන්තෙරි මලේ මේ ජනාවාස පැවති බවට. මේ ඓතිහාසික තන්තෙරි මලේ චෛත්‍ය රාජානන් වහන්සේ චෛත්‍යය ඉතාමත් කුඩා නමුත් හරිම ලස්සනයි. වන්දනාමාන කරගන්න, සිත නිවා ගන්න හොඳම තැනක් තමයි. පැය කිහිපයක් වුණත් ගත කරලා යන්න පුළුවන් ස්ථානයක් තමයි මේ චෛත්‍ය රාජානන් වහන්සේ. අසලට ආවම හරිම සිහිලක් සතුටක් දැනෙනවා සිතට. මේ තමයි උඩට ආවම ඔබට හාත්පස දැක බලා ගැනීම හැකියාව තිබෙනවා. ගල් තලාවක් තමයි තිබෙන්නේ. අවට පරිසරයේ අද මුදුන් ශිඛර තමයි බැලූ අත වැව් පොකුණු කොච්චර ලස්සනද මේ පරිසරය. ලංකාව කොච්චර ලස්සනද කියලා හිතෙන්නේ මේ වගේ තැන් වලට ආවම තමයි. ඉතින් ඔබ අනුරාධපුර නගරයේ සිට පැමිණෙනවා නම් දුර කිලෝමීටර 36ක් විතර තිබෙනවා. ඉතින් වයඹ දෙසින් විල්පත්තුව ජාතික වනෝද්‍යානය, ඒ වගේම නැගෙනහිරින් මල්වතු පොය, වම් යුරේ මහවිලච්චේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් අක්කර 200කටත් වඩා වැඩි ශිඛර සහිත භූමියේ භාගයක මේ තන්තෙරි මලේ රජමහා විහාරය පිහිටලා තිබෙනවා. ඇතින් දිස්වෙන්නේ ගන්ටා කුළුණ. ඒ වගේම මේ තවත් හාත්පස පෙනෙන තාමත් අලංකාර දර්ශනයක්. මේ තමයි චෛත්‍ය රාජානන් වහන්සේ දුරට පේන විදිය. හරිම ලස්සනයි, හරිම අලංකාරයි, පූජනීයයි. ඉතින් විජය කුමරු මෙම භූමියට කියන්නේ ලංකාවට ගොඩ බැහැලා මල්වතු ඔය හරහා අනුරාධපුරයට පැමිණ එහි රාජ්‍ය පිහිටුවා ගත්තා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒත් එක්කම ඔහුත් සමග පැමිණි පිරිසක් සිටිනවා. අපි කවුරුත් දන්නවා ඒ කතාව. ඒ පිරිසේ ඉතින් අමාත්‍ය කාර්යකාරීන්ටත් විවිධ දිශාවන්ට ප්‍රදේශවලට ගිහිල්ලා රාජධානි තනා ගන්න අවසර දුන්නා කියලා තමයි සඳහන් වන්නේ. ඉතින් ඊ අනුව උපතිස්ස අමාත්‍යවරයා විසින් මල්වතු ඔයත් කනදරා ඔයත් හමු වෙන ස්ථානයේ උපතිස්ස ග්‍රාමය පිහිටුවා ගත්තා කියලා තමයි සඳහන් වන්නේ. ඉතින් එය වර්තමානයේදී තන්තෙරි මලය ලෙස විශ්වාස කරන බව සඳහන් වෙනවා. තවත් කරුණු කාරණා කිහිපයක් තන්තෙරි මලය පිළිබඳව සඳහන් වෙන. ඉතින් මම අසා දැනගත්ත විදිහට ඕක තමයි ජනප්‍රවාදයක් විදිහට සඳහන් වන්නේ. තන්තෙරි මලය රජමහා විහාරය වගේම තන්තෙරි මලය මේ ප්‍රදේශය පිළිබඳව කතා බහ කරනකොට ඉතින් මේ තන්තෙරි මලේ පුදුමයට ආවොත් ඔබට පුළුවන් මේ වගේ ලස්සන ස්ථාන කිහිපයක් දැක බලා ගන්න. මේ කිහිපයක් ඒ වගේම සමාධි බුද්ධ පිළිම බුද්ධ ප්‍රතිභා වහන්සේ නමක් වැඩ සිටිනවා. ඒ වගේම අෂ්ටඵල බෝධීන් වහන්සේ ඔබ කලින් දැක්කා. ඒ වගේම සතපිල පිළිම වහන්සේ නමක් වැඩ සිටිනවා. ඒ වගේම චෛත්‍ය රාජානන් වහන්සේ වැඩ සිටිනවා. ඉතින් ඔබට වන්දනාමාන කරගන්න බොහෝ ස්ථාන මේ පුදබිමේ පිහිටලා තියෙනවා. ඒ නිසා අපි නැවත නැවතත් කියන්නේ වඳින්න එන්න, වන්දනාමාන කරන්න එන්න. ඒ වගේම මේ පරිසරයේ විඳින්නත් අමතක කරන්න එපා.
මහා සිංහලී වංශ කතාව විජය කුමරුගේ ආගමනයත් සමග ආරම්භ වූ බව මහා වංශයේ සඳහන් වුණත් ඊට පෙර සිටම ස්වදේශික ගෝත්‍රික ජන කොටස් සිය ජනාවාස ගොඩනගාගෙන සිටි බවට විවිධ ප්‍රදේශවල කළ කැණීම් වලින් සාධක මතුවෙනවා, පිළිබිඹු වෙනවා. ඉතින් ඒ වගේ ඉපැරණි ජනාවාස පිළිබඳ කාරණා හමුවන තැනක් තමයි මේ තන්ත්‍රි මලය කියලා කියන්නේ. මේ පේන්නේ අර මම සඳහන් කරපු සැතපෙන පිළිම වහන්සේ හරිම ශාන්ත වැඩ සිටිනවා. ඉතින් ඉපැරණි කලා ශිල්පීන්ගේ කුසලතාවයන් මොනවට පැහැදිලි වෙනවා. මේ වගේ දේවල් දැක්කම බලන්න මේ කළුගල් තලාව මත හරි සියුම් විනයානුකූලව ඒ වගේම ඉවසීමෙන් තමන්ගේ සංයමයෙන් යුතුව මේ කලා නිර්මාණ වුන් කරලා තිබෙනවා. ඒවා දැක්කම හරි පුදුමයි. අපේ පැරණි කලා ශිල්පීන් කොච්චර වෙහෙසක් මහන්සියක් ගන්න නැද්ද මේ කලා නිර්මාණ අනාගතයේ වෙනුවෙන් දායාද කරන්න. ඉතින් ඔබ සහ මම මේ වගේ තැන්වලට ඇවිල්ලා බලන්නේ අපි ඉපැරණි කලා ශිල්පීන් ගොඩනගපු ඒ කලා නිර්මාණ තමයි. ඉතින් මේවා රැක ගැනීම අපි කාගේත් යුතුකම සහ වගකීම වෙනවා. අපේ දූ දරුවන්ට අනාගත පරපුර වෙනුවෙන් මේවා දායාද කිරීම අපි සෑම දෙනාගේම වගකීමක් වෙනවා. බලන්න හරිම අලංකාරයි, හරිම ශාන්තියක් සිතට දැනෙනවා මේ දේවල් දකිනකොට. මේ තිබෙන්නේ සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ. ඉතින් අපි හැමෝම කාර්ය බහුල ජීවිත ගත කරන අය. ඉතින් මේ කාර්ය බහුලත්වයෙන් පොඩ්ඩක් මිදලා මේ වගේ තැනකට ඇවිල්ලා තමන්ගේ සිත පොඩ්ඩක් නිවා ගන්න හොඳම තැනක් තමයි තන්ත්‍රි මලය කියලා කියන්නේ. තන්ත්‍රි මලේ රජ මහා විහාරය කියලා කියන්නේ. ඉතින් වඳින්න විතරක් නෙවෙයි විඳින්න එන්න කියලා අපි ආරාධනා කරනවා. හොට්ස්පොට් අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න, මෙවන් වටිනා වීඩියෝ දෙක බලා ගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඉතින් හොට්ස්පොට් සබ්ස්ක්‍රයිබ් කරන්න. නැවතත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් වටිනා වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.